මොනවා තියෙන්නේ? අර තියෙනවා පරාටයි හොදි. හොදි මොනවා පරිප්පුද? පරිප්පුයි මාළු හොදි එකට දාලා. රටලුණු ගෙඩියකෝයි කොච්චි කරල් දෙක විතර කපලා දාන්ගේ. අනේ ගෙන්නවකෝ. ගමනද? එයාට කොත්තු. මං කන්නේ ඒ වගේ තමයි. ඒකෙන් කොත්තුවක් ඇදුවද? බිත්තරකෝ. මගේ බිත්තර. පිඟානක්කෝ දැන්. මේකෙන් හොදි ගා ගන්නවා මේකෙන් පරාටා ගන්න. මේකේ ලුණු තියෙනවා. මේ කෑ ගහන්න එපා දැන් දීලා ආවේ හොඳේ. හොදි ඕනේ නැද්ද දැන්? හොදි දෙන්න මේකට. පුදුම ගමනියකෝ ඒක. කොත්තුවක් කන්න ආසයනේ මෙහෙම නෙවෙයි. ටිකිරි ඇහැට යන ටිකිරි. කන්නේද? හායි ළමයි අපි කනවා එහෙනම් අද පරාට ගෙනාවේ කොත්තු හැදුවම. මට විතරයි කොත්තු හදාගත්තේ. බිත්තර මදි. මදි. බිත්තර මදි. කොච්චි කරලක් දාලා නෑ නියකෝ. මට කොච්චි කපන්න බෑ කියලා දන්නෝනේ. ඈ කෑ ගහන්න එපා කන්න දීලා ආවේ. මේ මෙතන කතුල තියෙන්නේ. කපනෝ කට. කන්න දුන්නහම මේ කෑ ගහනවනේ. කොත්තු රහයි කාලබලවත්. කොත්තු රහයිනේ. හැබැයි පොඩ්ඩක් බිත්තර මදි. බිත්තර ගණන්නේ 40යි. 40යි. මෙහෙ 40ද? එන මෙහෙ ලාභයි. බේරුවල 43යි. කිකිලි තවක් ගණන් උතනයක් මම මේ මෙච්චර පුකයිරාගෙන බිත්තර දානවා. 40ට දෙනවා කියලා. හොදි පරිප්පු රසයිද? මේකේ තිබුණේ නැද වෙන තව කට්ට සම්බල තියෙනවා. කට්ට සම්බල තියෙන ඕනේද? ලුණු දෙහික් හරි නැද්ද දන්නේ. ලුණු දෙහි එක. ලුණු දෙහියට තව ලුණු දාන්න එපා. ගේන ලුණු පැකට් එක ඒකටම දාන්න. ඉතින් හායි ළමයි අපි නම් කනවා. ඔයගොල්ලෝ කාලද රටේ ඉන්න අය කාලා බීලාද දැන්? වෙලාව ගියා? නෑ මාර. තාම නෑ. ඉතින් ඔයගොල්ලෝ කාලා බීලා සතුටින් ඉන්න මොනව කරන්නද දෙයියන්ට ගියේ කීමු ඉතින්. යුද්ධ ඉවරයිද කොහෙද? ඉවර නෑ තාම. නෑ? නෑ. රටින් අය කෝල් කළම තියෙනවා. මම ඉතින් ඒගොල්ලන්ගේ සැප දුක් අහන්න කෝල් කරනවා. මට කවුරුත් නෑ නේ රටින් කෝල් කරා. මට නම් කෝල් නෑ තම්තේ දීටි කලින් දෙන්නෙක් මුන් දෙන්න කෝල් කරන්නෙත් නෑ නේද? නැද්ද කෝල් කරන්න ඕනේද? මම ඉතින් ඒ කට්ටියකින් සැප දුක් අහනවා ඒගොල්ලෝ මගෙන් සැප දුක් අහනවා.
යුද්ධ විරාලු දැන් ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නැහැ. තාම ගහම. දැන් ඒ කට්ටියට එන්න බැරි ඇති තාමනේ. එන්න බෑ ටිකට් ගණන්නේ. ටිකට් එක මෙහි සල්ලි වලින් ලක්ෂ 5ක් නෑ මෙහි සල්ලි වලින්. මෙහි සල්ලි වලින් ලක්ෂ 5ක් කියන්නේ එහෙන් අඩුම ගානේ අවුරුදු නෙවෙයි මාස 5ක්වත් වැඩ කරන්න එපා ඒ ටිකට් එක ගන්න ඔයාලා. ඔව් ඔව්. දැන් ඉතින් බත් කාලා රොටි කාලා ඉස්සර කකා ඕපදුප කියෝගේ ඉන්න ෆෝන් එකේ. ඕපදුප හොයන. ඕපදුප හොයන. පූසා තමයි මේ නෙවෙයි මීයා තමයි මොකද්ද ඒක මතක නෑ. අයිසක මේ පූසා තමයි යකෝ මීයා දෙන්න අල්ලන්නේ. අහිංසක පූසා තමයි මීයා දෙන්න අල්ලන්නේ. අල්ල කියන එකයි මොන දේ කරොත් හරි පුත පරිස්සමින් අක්කා පරිස්සමින් කල්පනාවෙන් ජීවත් වෙන්න ඒකයි කියන්නේ ලංකාවේ ඔය ඉන්නේ අපි පිටරට ඔව්. පේලන් කියන. එක පූසි අක්කා කියන්නේ මම මොන දේ කිව්වොත් හරි ළමයි අපිට මේ අපි පරාට ගෑව දැන් ඉතින් අයිස් කනවා. කොහෙන්ද වැඩ කරන තැනින්ද? ඔව්. මට නැද්ද? ඒ ගෑවේ මේ ඉතින් එහෙනම් සියලුම දෙනා පරිස්සමට ඉන්න බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමට ඉන්න